අද අපි යමු ලෝකල් ටුවර් එකක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගේ කතරගමට. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම අද දවසේදී ඔයාලා හැමෝම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරාවි කියන විශ්වාසයක් තියාගෙන මම යනවා වීඩියෝ එකට. මම පටන් ගන්නම් මත්තල ඉන්ටර්චේන්ජ් එකෙන් පිට වුණු මොහොතින්. අපි දැන් ඉන්නේ මත්තල ටෝල් බූත් එකෙන් පිටත ඒ ආසන්නයේම. වෙලාව උදෑසන 6:30ට ආසන්නයි. ඔයාලට දැක ගන්න පුළුවන් අලංකාර දර්ශනයක්. ඉර බැහැගෙන යනකොට තියෙන අසිරිය මම ගොඩක් අවස්ථාවල් වල අත්විඳත් උදෑසන හිරු නගිනකොට විඳින්න පුළුවන් සුන්දරම අත්දැකීම මට නම් විරලයි. මෙතනදී ඒ අත්දැකීම විඳගත්තා. ඔයාලත් බලන්නකෝ. ඒ අත්දැකීමත් විඳගෙන මත්තල ඉන්ටර්චේන්ජ් එකේ ඉඳන් කිලෝමීටර් 9ක් වගේ දුරක් ලුණුගම් මෙහෙර එයාපෝට් පාර දිගේ ඉදිරියට ආපු අපිට මුණ ගැහුණා අලුතෙන්ම ඉදිවෙන පූජනීය ස්ථානයක්. ඒ වගේම බෞද්ධ සංකීර්ණයක්. මේ වීඩියෝවෙන් මම ඔයාලට පෙන්වන්නේ ඒ බෞද්ධ සංකීර්ණයේ අද පවතින තත්ත්වය. ඒ කියන්නේ 2026 ජනවාරි 17 වෙනිදා මේ ස්ථානයේ තියෙන තත්ත්වය. මත්තල ජාත්‍යන්තර ශ්‍රී අංගීරස බෞද්ධ මධ්‍යස්ථානයට තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ශ්‍රී ලංකාවේ පැරණිම රාජධානියක් වුණ රුහුණු රාජධානිය තුල රජකම් කළ කාවන්තිස්ස මහරජතුමාගෙන් පස්සේ දකුණු ලක ඉදිවෙන විශාලතම විහාර සංකීර්ණය මේ බව තමයි දැනට තියෙන තොරතුරු. මේ බාරදූර කර්තව්‍යයට උරදීලා තියෙන්නේ සුප්‍රසිද්ධ නෙල්ලිගල හාමුදුරුවෝ. එහෙම නැත්නම් කූරගල හාමුදුරුවෝ යන සුප්‍රසිද්ධ අනවර්ත නම් වලින් හැඳින්වෙන පූජ්‍ය වතුකුඹුරේ ධම්මරත්න නාහිමියන්. මිහින්තලේ කුපාඩියෝ වගේ බුද්ධ ශාසනය විනාශ කරන රට කන කාලකන්ණි ජඩයන්ගෙන් පිරුණ මේ ශ්‍රී ලංකාවේ සංඝ ශාසනය බබලවන්න ඔබ වහන්සේ දරන උත්සාහය එකෙන්ම අගය කරනවා හාමුදුරුවනේ. මම දැක්කා ඔබ වහන්සේ ලංකාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් සමග පවත්වපු සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කරනවා මේ මත්තල ජාත්‍යන්තර ශ්‍රී අංගීරස බෞද්ධ මධ්‍යස්ථානයෙන් ඉටු කරන්න බලාපොරොත්තු වෙන සේවාවන් සමහරක් ගැන විස්තර. පොදු ජනතාවගේ ආර්ථික අධ්‍යාපන අධ්‍යාත්මික වගේ සියලුම අංශවල සංවර්ධනයක් ඇති කරන්න මූලික වෙන කාර්මික විද්‍යාලයක් උඩරට පහතරට සබරගමුව කලා සම්ප්‍රදායන් වැඩි දියුණු කරන්න කලායතනයක් වෙළඳ හුවමාරු මධ්‍යස්ථානයක් වගේ ආයතනත් මේ බෞද්ධ මධ්‍යස්ථාන සංකීර්ණය තුල ඉදි කරන්න ඔබ වහන්සේ තුල තියෙන ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේ ලංකාවේ අති දුෂ්කර පළාත්වල ගොඩනගලා තියෙන නෙල්ලිගල කූරගල වගේ බෞද්ධ මධ්‍යස්ථාන අද දවසේදී සක්‍රිය වෙලා තියෙන ආකාරය අපි සියසින් දකිනවා. ඒ වගේම මත්තල වගේ දුෂ්කර පළාතක මේ අභිනවයෙන් දිවෙන මත්තල ජාත්‍යන්තර ශ්‍රී අංගීරස බෞද්ධ මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් ඉදි වෙලා සක්‍රිය වෙලා ප්‍රදේශවාසීන්ට රටවාසීන්ට ලෝකවාසීන්ට සෙතක් වෙන කාර්යක්ෂම බෞද්ධ සංකීර්ණයක් දකින්න අපිට වාසනාව ලැබේවි කියලා මම විශ්වාස කරනවා. මත්තල ජාත්‍යන්තර අංගීරස බෞද්ධ මධ්‍යස්ථානයේ මූලිකම අංගයක් වෙන දැනට ගොඩනැගිමින් පවතින ශ්‍රී අංගීරස බුදුගුණ මහා සෑයේ දර්ශන තමයි අද දවසේදී ඔයාලට ප්‍රධාන වශයෙන් මෙතනදී දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මෙතනින් පිට වෙන්න වෙලාව ඇවිත් මම ආයිමත් ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්නම් ලුණුගම් මෙහෙර ජලාශයට පහළ මාර්ගයේදී.
සුබම සුබ දවසක් හැමෝටම.